නැතුව යන්නේ කතා කරන්නේ නැහැ එතකොට මගෙත් එක්ක. ඔයත් එක්කද? ඔව්. කතා කරනවා. අපි දැන් කොහෙද යන්නේ? අපි යන්දෙන් අර ඕසකා කියලා ඕසකා කියලා ගහපු බෝඩ් එකක්. මාරයි නේද? කොල්ඩි. මේ සමාන රූප. මම වගේනේ. ඈ? කොහෙද යන්න ඕන? කොහෙද යන්නේ දැන් අපි? කොහෙද යන්නේ? ඉස්සෙල්ල දොංකියට යන්න ඕන. ඩොංකියට බලන්න දෙයක් තියෙන දරකට. ඉතින් කලින් කිව්වා වගේ අපි දෙන්න මේ යන්නේ බලන්න දෙයක් තියෙන තැනකට. අද මගෙත් එක්ක ඉන්නවා හර්ෂි බබත්. ඉතින් අපි දෙන්න මේ යන්න හදන්නේ ඕසකා තෙන්නොජි කියන ටවුන් එකට. කන්සයිවල ඉඳන් තෙන්නොජි වලට තියෙනවා කිලෝමීටර් 31ක්. ඉතින් අපිට කන්සයිවල ඉඳලා තෙන්නොජි වලට යන්න හයිවේ එකේ මිනිත්තු 41ක් පෙන්නනවා. එහෙනම් ඉතින් අපි දැන් යමු. ඉතින් හර්ෂි බබත් එක්ක ගෙන පළවෙනි වීඩියෝ එක තමයි මේක. මොකද ළමයි යව අල්ලගන්න මාර අමාරුයි. දැන් අපි හයිවේ එකට දාලා යන ගමන් ඉන්නේ. මගේ නම් කට කොයි වෙලෙත් වැඩ. කාගත්ත ගමන්ම තමයි මොනවා හරි. ඉතින් හර්ෂිතටත් මේ වගේ වද දෙනවා ටිකක්. කොහොම තමයි ඉතින්. පාර වැරදුනාද? පාර වැරදිලා. මම කියලා తీරම මෙතන. කොහොම හරි පාරත් වැරදි අපි තෙන්නොජි වලට ආවා. පොඩ්ඩක් වෙලාව වැඩි ගියා ඉතින්. ගොඩාක් හිතනවා කියලා මට පේනවා. ඔච්චර හිතන්න එපා. ඈ? යනවා දැන් පැයක් තිස්සේ යනවා. පැයක් ගියේ නෑ විනාඩි 40යි ඉන්නේ. දැන් පැය ගියා. මට පාර වැරදුනා. ට්‍රැෆික් එකත් එක්ක පැයක් ගියා. ඉතින් පැයක් යන්න බැරිද? පැයක් යන්න දුර. පව්වනේ ඉතින් හර්ෂිත දුරයි කියපු විදිහට පොඩ්ඩක් දුකත් හිතුණා. ඉතින් කායක පාක් කරලා අපි දැන් මේ ටවුන් එකට යන ගමන් තමයි ඉන්නේ. අපි යන්නේ අපේන හරුපස බිල්ඩින් එක. අපි දැන් කොහෙද යන්නේ? අපි යන්දෙන් අර ඕසකා කියලා ඕසකා කියලා ගහපු බෝඩ් එක ගහව දැනට යන්න. නෑ? ඕසකා. අපිට ඈතට ගිහලා වෙන්න. මේ තමයි තෙන්නොජි පාක් එක. ඔයාලත් සමහර විට ෆොටෝස් වලින් මෙතන දැකලා ඇති. ඉතින් ඕසකාවල තියෙන තවත් ප්‍රසිද්ධම නගරයක් තමයි තෙන්නොජි කියන්නේ. ඉතින් කවුරු හරි ඕසකාවොත් මෙතනටත් ඇවිත් යන්න අමතක කරන්න එපා. මෙතනත් මාරම ලස්සනයි. මේ තියෙන්නේ හරුකත්ස කියන බිල්ඩින් එක. ඔයාලට එහා පැත්තෙන් පේන්නේ තෙන්නොජි ස්ටේෂන් එක. ඉතින් තෙන්නොජි කියන්නේ ඕසකාවල තියෙන තුන්වෙනියට බිසීම ටවුන් එක. ඉතින් තෙන්නොජි වල තියෙන විශේෂත්වය තමයි මේ හරුකත්ස බිල්ඩින් එක. ඉතින් මුළු බිල්ඩින් එක පුරාවටම හදලා තියෙන මේගොල්ලෝ shopping area එකක්. තව රෙස්ටුරන්ට් වගේ ඒවත් තියෙනවා. අපි දෙන්න දැන් මේ හොයන්නේ කෑම කන්න තැනක්. ඉතින් මේ ගොඩක් තැන් තිබුණාට අපි දෙන්නට සෙට් වෙන කෑම හරි අඩුයි. ඒ නිසා පණ දාගෙන හොයන්න තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලා බලපෙකින් කම්මනේ. මේකනේ. කොහොම හරි අන්තිමට අපි දෙන්නට සෙට් වෙන තැනක් හම්බුණා. අපි දෙන්න ගත්තේ මේ ඔම්ලට් රයිස් දෙකයි. ඊට පස්සේ සුප් දෙකයි, සැලඩ් දෙකයි. බොන්න ගත්තේ මේ ලටේ එක. ඒක සෙට් උන්නේ මෙතන මාරම ලස්සන view එකක් තියෙන්නේ එහා පැත්තේ. එතනට නම් හිත ගියා හැබැයි. ඩෙසර්ට් එකට හර්ෂිත ගත්තේ චීස් කේක් එකක්. මම ගත්තේ මෙන්න මේ රසම රස ලාවා කේක් එක. ඉතින් චීස් කේක් එකට වඩා මේක තමයි මට නම් රස. ළමයි මේ පිටිපස්සෙන් තියෙන තනිකරම මල් ගොඩක් පිස්සුවක් වගේ. මෙන්න මේක. මේක මේ මල්. ඉතින් අපිට හම්බුණා
ෆ්‍රෙෂ් ෆ්ලවර් වලින් පිරුණ මාරම ලස්සන ෂොප් එකක්. ඉතින් මේ ෆ්ලවර් ෂොප් එකේ මාරම ලස්සන මල් ගොඩක් තමයි තියෙන්නේ. මෙන්න මේ රෝසස් ටික බලන්න මාරම පිස්සුවක් ළමයි. ඉතින් මේ වගේ ෂොප් එකක් දැක්කාම එකෙන් නතර වෙලා ඉන්න හිතෙන මම වගේ ළමයි ඉන්නවනම් කමෙන්ට් දාගෙන යන්න. මේ සමාන රූප මම වගේනේ ඈ ඒ මගේ මූණ වගේ හලෝ ඒ වගේනේ ඒ අපේ ලොකු අයියා ඉතින් ළමයි කොහොම හරි අපිට හරුකත්ස බිල්ඩින් එකේ උඩටම යන්න උනේ නැහැ අද. ඉතින් බිල්ඩින් එකේ උඩට යනවා නම් අනිවාර්යයෙන්ම සන්සෙට් එක බලන්න වගේ යන්න ඕනේ. නැත්තම් මේ වගේ ටයිම් ගිහිල්ලා වැඩක් නැති නිසා අපි දෙන්න ගියේ නැහැ. ඉතින් මේ බිල්ඩින් එකට ආවොත් තන යන්නේ නැතුව එකම තැනකින් ඔයාලට ඕනම දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ අවුරුද්දේ ඕසකාවල ඕසකා එක්ස්පෝ එක තියෙනවා. ඉතින් එක්ස්පෝ එකට හදපු මේන් කාටුන් කැරක්ටර් එක තමයි මෙන්න මේ. මෙයාට කියන්නේ මැකු කියලා. ඉතින් මෙයාව දැක්කම නම් මට චුට්ටක් බය හිතෙනවා. මෙයාට ඇස් ගොඩක් තියෙන නිසා. ඉතින් ආස අයත් ඉන්නවා මෙයාට. මම නම් මෙයාට ආස නැත. ඉතින් මේ ඔයාලට පේන ඊළඟට මම ගන්න ආසාවෙන් ඉන්න දෙයක්. අලුත් version එක මෙන්න මේ ගාන 99880යි. ඒකේ පරණ version එක තියෙනවා yen 55000ට. ඉතින් අද ගත්තේ නැති වුණාට මම මේක අනිවාර්යයෙන්ම ගන්නවා. ගත්තම අන්බොක්සින් වීඩියෝ එකකුත් ඔයාලට අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ඉතින් ඊළඟට මට හම්බුණා මෙන්න මේ කකුලුවෝ. මේක අපි හර්ෂිතට කවලා බලන්න තමයි මේ යන්නේ. ඉතින් කොහොම හරි ඒක මම හිතන් හිටපු රස නෙමෙයි. මේක පැණි රස මෙලෝ වැඩකට නැති කෑමක්. ඉතින් මම මේක ගත්තේ මේක ගොඩක් මේ සැරට ලුණු රසට ඇති කියලා. ඉතින් ඒක ඔයාලට හම්බුනොත් වැරදිලාවත් ගන්න එපා ළමයි. කියන්න අමතකුණා මම ඒක ගත්තේ ඩොන්කි. ඉතින් මේ ගුමි එක මම මේ දවස්වල පිස්සුවෙන් වගේ ගන්න එකක්. මේක හරියට ඇත්තම පළතුරක් කනවා වගේ. ඉතින් අපි ඩොන්කියෙන් ගන්න තියෙන බර ටිකත් අරගෙන දැන් මේ හදන්නේ ගෙදර යන්න. ඉතින් අපි තෙන්නජු වලට එද්දිත් ගොඩක් හවස් වුණ නිසා හරුකත්සු බිල්ඩින් එකේ උඩට යන්න බැරි වුණා අපිට. ඉතින් උඩ ඉඳන් view එක මාරම ලස්සනයි. මාරම ලස්සන දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් අපි එක වෙනත් වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම අරගෙන එන්න ඕගොල්ලන්ට. කකුලුව ගැන මොකක්ද කියන්නේ? කකුලුව ගැන කියන්නේ කකුලුව දෙන්න ෆෝන් එකේ. අයියෝ. ඉතින් සීතල නිසා අපි දෙන්නට චුට්ටක් මේ වෙදි නම් මහන්සි. එහෙනම් ළමයි අපි දෙන්න දැන් මේ ගෙදර යන්නයි හදන්නේ. ඔයාලට ආයෙත් වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි. ඉතින් අමතක නොකර channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න.